විචාරයක් ලියද්දී හැමෝම වගේ ලියන්නම් වාලේ ලියන්නේ නැතුව ලස්සන ප්‍රවේශ වාක්‍යයකින් ආරම්භය ගන්න තියෙනවා නම් කොහොමද? දෙන්නද මං සුපිරි ප්‍රවේශ වාක්‍ය ටිකක් අලුත්ම ඒවා. මෙන්න ලියා ගන්න ඔයාලා ලස්සන ප්‍රවේශ වාක්‍ය ටිකක්. මේ මම ඔයාලා වෙනුවෙන්ම හදපු අලුත් ප්‍රවේශ වාක්‍ය ටිකක්. සද්ධර්ම රත්නාවලිය විචාරයක් ලියද්දී ඔයාලට පාවිච්චි කරන්න පුළුවන් මේ ප්‍රවේශ වාක්‍ය ආරම්භයේදී. ගැමි ජීවන සුවඳ සමග බුද්ධානුශාසනා මුසු කරමින් සදහම් පිපාසිත ජනයාගේ අවබෝධය පිණිස ධර්මසේන යතීශ්වරයන් විසින් රචිත සද්ධර්ම රත්නාවලිය වනාහි දඹදෙණි යුගය ප්‍රතිනිරූපණය කරන මහා නර්ග ග්‍රන්ථයකි. බලන්න කොච්චර ලස්සනයිද ඔයාලට මේක ප්‍රවේශ වාක්‍යයකට හැම යොදා ගනිද්දී. ඊළඟට මම දෙන්නම් ජාතක කතාවක විචාරයක් ලියද්දී දාන්න පුළුවන් ලස්සන ප්‍රවේශ වාක්‍යයක්. බලන්න මේ කොහොමද කියලා. පුද්ගල సంతානයෙහි පවතින මනෝභාවයන් විවරණය කරමින් අර්ථාන්විත ධර්මෝපදේශයන් සජීවීකරණය කරන බෞද්ධ ජනයාගේ අසීමිත ගෞරවාදරයට පත් 550 ජාතක පොත් වහන්සේ වනාහි කුරුණෑගල යුගය අමරණීයත්වයට පත් කළ ග්‍රන්ථයකි. ඊළඟට මම දෙන්නම් සද්ධර්මා ලංකාරයට ප්‍රවේශ වාක්‍යයක්. බලන්න මේක කොහොමද කියලා. දේශජ කතා කලාවේ පෙරගමන් සනිටුහන් කරමින් දෙවන ධර්ම කීර්ති යතීශ්වරයන් විසින් විරචිත පුද්ගල අභිවෘද්ධිය පිණිස සදූපදේශයන් රැසක් ගෙන හරපාන සද්ධර්මාලංකාරය වනාහි ගම්පොළ යුගයේ ස්වර්ණමය පරිච්ඡේදයක් සනිටුහන් කළ ග්‍රන්ථයකි. ඔය මම දුන්නේ සද්ධර්මාලංකාරයට ප්‍රවේශ වාක්‍යයක්. වීඩියෝ එක බලන ගමන් නිකන් ඉන්න එපා. ඔය channel එකත් subscribe කරන්න, like එකක් එහෙමත් දාන්න. ඊළඟට මම දෙන්නම් පූජාවලියට ලස්සන ප්‍රවේශ වාක්‍යයක්. තථාගතයන් වහන්සේගේ පූජාර්හ ගුණය මත පිහිටා බුද්ධ පුත්‍ර හිමියන්ගේ පන්හිඳෙන් රචිත පූජාවලිය වනාහි ඓතිහාසික ගොවිතැනක් වෛද්‍ය ශිල්පයත් මෙන්ම නිර්වාණාවබෝධය පිණිස වූ ධර්මෝපදේශයන්ද අන්තර්ගත සුපුෂ්පිත චන්දන වෘක්ෂයක් මෙන්ය. බලන්න කොච්චර ලස්සනයිද කියලා. මේ වගේ ලස්සන ආරම්භයක්, මේ වගේ ලස්සන ප්‍රවේශයක් ගන්නවා නම් බලන ගුරුවරයාට ඔයාගේ ਵਿਚාරය කියවන්න ආස හිතෙනවා. තවත් මේ වගේ ප්‍රවේශ වාක්‍ය ඕනි නම් යටින් කමෙන්ට් කරන්න ඔයාලට ඕනි පොත් මොනවද කියලා. මම තව වීඩියෝ එකකින් ඒ පොත්වලට අදාළව ලස්සන ප්‍රවේශ වාක්‍ය ටිකක් අරගෙන එනවා. ෂෙයා කරන්න ඕනි, ලයික් කරන්න ඕනි, මගේ channel එක subscribe කරන්නත් ඕනි. හැමෝටම එහෙමනම් ජය වේවා.